කියලා කියන්න බැරි වුණ අය ගොඩක් ඉන්නවා. උදේ මේ එක්කන් එන්නේ බන්ධනාගාරෙන් ඉඳන් එක්කන් එන්නේ අම්මගේ මලගෙදර පුතාව බන්ධනාගාරෙන් ඉඳන් මොකද මේ පුතාට මේ අම්මා කිව්වා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න යන්න එපා කියලා. මේ පුතාට මේ අම්මා කිව්වා නරක යාළුවෝ ජීවිතෙන් අයින් කරන්න පුතේ කියලා. හැබැයි මේ පුතා ඒ කිව්ව දේවල් ඇහුවනේ අන්න අද ආසයි අම්මව බදාගෙන හදන්න. හැබැයි විදියක් නෑ අත් දෙකට මාංචු දාලා අද ආසයි අම්මගේ පෙට්ටියට කරගහන්න. හැබැයි විදියක් නෑ පුතේ අද අත් දෙකට මාංචු දාලා. මොකද මේ අම්මා ගියා 10 පාරක් 15 පාරක් විතර අර බන්ධනාගාරේ ගේට්ටුව ගාවට ගියපු අම්මා කෙනෙක් කෑමේ කරගෙන මේ අම්මත් අර බන්ධනාගාරේ ගේට්ටුව ගාව විදගෙන උදේ එකම එක ප්‍රාර්ථනාවක් පැතුවා. මොකක්ද මේ ප්‍රාර්ථනාව? තව එක දවසක හරි මගේ පුතාට මගේ අතින් බත්කටක් කවන්න ලැබෙන්න කියලා. තව එක දවසක හරි මගේ පුතාව මගේ උකුල නිදි කරව ගන්න ලැබෙන්න කියලා මේ අම්මත් ප්‍රාර්ථනා කළා. හැබැයි අම්මට ප්‍රාර්ථනාව ඉටු කරගන්න බැරි වුණා පුතේ. ඉටු කරගන්න බැරි වුණා. මොකද අවුරුදු 23ක් වෙනකල් මේ පුතාගේ රෙදි ටික හේදුවේ මේ අම්මා. අවුරුදු 23ක් වෙනකම් මේ පුතාට කන්න උයලා දුන්නේ මේ අම්මා. අවුරුදු 23ක් වෙනකම් බඩ පුරවපු අම්මා වෙනුවෙන් අද බන්ධනාගාරේ ලැබෙන විනාඩි කීයද පුතේ? ලැබෙන විනාඩි 15යි. උදේ අවුරුද්දකට විනාඩි කීයක් තියෙනවද? අවුරුදු 23කට විනාඩි කීයක් තියෙනවද? හැබැයි අම්මා වෙනුවෙන් අවසානට විනාඩි 15ක් අදින පුතේ විනාඩි 15ක්. මොකද මම ඉපදුන දවසේ සිනිඳු රෙදි කෑල්ල කොටාගෙන අම්මා මාව ගෙදර එක්කන් ආවේ මට රිදේවි කියලා. පුතේ අම්මා ජීවිතේ දාලා යන දවසේදී අර සුදු පාට පාරයක් කර දාලා අර අම්මගේ පෙට්ටිය කරේ තියාගෙන යන්න පුළුවන්. කොන්ද කෙලින් ඉන්න පුතෙක් කියලා ඉන්න ඕනේ එදාටවත්. කොන්ද කෙලින් ඉන්න දුවක් කියලා එදාටවත් ඉන්න ඕනේ රස්සියාදු කාර්යයේ අම්මා නැති වුණා කියන්නේ නැතුව අර නැහැදිච්ච කෙල්ලගේ අම්මා නැති වුණා කියන්නේ නැතුව අර මහත්යගේ අම්මා අර වැදගත් නෝනගේ අම්මා නැති වුණේ කියන ගානටවත් එදාටවත් එහෙම ඉන්න ඕනේ පුතේ. එදාටවත් මොකද නැත්තම් වැඩක් නෑ මේ කරන දේවල් වලින්. මොකද අද චණ්ඩී කියලා හිතනවනම් පුතේ මේ ළඟදී අර එක කුඹුරු යායක් මැද එක තරුණයෙක්ව මරලා තිබුණා කෑලි වලට කබලා. පුතේ පොලිස් නිලධාරීන් 62ක් හිටියා මගෙත් එක්ක කාටවත් අඳුර ගන්න බෑ මරණේ. ග්‍රාම නිලධාරීන් 32ක් ආවා. ගමේ මිනිස්සු ගොඩක් ආවා කාටවත් ඒ මරණේ අඳුර ගන්න බෑ. හැබැයි පුතේ මීටර් 50ක් විතර දුර තියාගෙන එක අම්ම කෙනෙක් කෑ ගහලා අඬනවා මගේ පුතේ කියලා. පුතේ කකුල දැකලා කකුල කොහොමද පුතේ අඳුරගන්නේ? තුරුලටගෙන අත් පාහැඩ ගස්වා නිදි ගන්නවා යහන් ගැබේ. මොකද අම්මා අතපය හතර අතගාලා හදපු හින්දා අම්මා කකුලෙන් හරි අඳුර ගන්නවා පුතා කියලා. පුතේ හිතන්නේ එහෙනම් මොකද ඔබේ ඇඟේ තියෙන එක උපල්ලපයක් ගානේ ඔය අම්මා දන්නවත්ටි අද ඔබේ වචන සරවුනාට අම්මගේ ඉස්සරහා සරවුනාට අර වැඩි නිවාසවල මහල් නිවාසවල ඉන්න එක අම්මා කෙනෙක්වත් පුතේ තමන්ගේ දරුවගේ නම කියන්නේ නැහෙනි. ඒත් ආදරේ ඒත් ඉතින් එහෙනම් අද මේ ගොඩකවල මේ මෙතන වාඩිලා ඉන්න එක දරුවෙකුටවත් මේ ඉරණම අත්දෙන්න එපා කියලා ප්‍රාර්ථනාව. එක අම්මා කෙනෙකුටවත් මෙහෙම දුකෙන් මැරෙන්න වෙන්න එපා කියලා ප්‍රාර්ථනාව. මොකද අද මෙයාට විනාඩි 15ක් කරලා ලැබුණා. ඒ විනාඩි 15වත් උදේ අද ලැබෙන්නේ නැති සිරකරුවෝ ගණනාවක් අර වන්දනාකාරය ඇතුලේ ඉන්නෝ. ලැබෙන්නේ නැති අය. මොකද අද කෑ ගහලා අම්මට බනින වචන අද අම්මට අත උස්සනවා නම් ඒ ගහන පාරවල් උදේ නැවිලා පේන එක දවසක් තියෙනවා. එක දවසක්. ඒ කවද්ද? උදේ අද අම්මට කියන බොරු අම්මට කෑ ගහලා බයින වචන උදේ කවද්ද පේන්නේ? අර අම්මා ජීවිතේ දාලා යන දවසේදී දෝංකාර දිදී හෙන ඔය වචන පාඩම් කරපම් පුතේ කියපු වචන ටික අනේ දාට හෙනෝ උදේ ඔය නරක යාළුවෝ අයින් කරපම් කියපු වචන ටික පුතේ දාට දෝංකාර දිදී හෙන අම්මත් එක්ක ගත කරපු ඒ අම්මා දුන්නේ ආදරය උදේ බොඳ වෙච්ච ඇස් වලින් පේනවා එදාට. උදේ ඔය ෆෝන් එක ඔබන් නැතුව ජීවිතේ දිනපන් පාඩම් කරලා කියපු වචන ටික එදාට හෙනවමයි. අර චූටි කාලේ අම්මගේ අතින් අල්ලා යනකොට උදේ රජෙක් වගේ දැනුනේ. චූටි කාලේ අම්මා මොනවද දුන්නත් මම ඒ දුන්න දේවල් කෑවනේ පුතේ. මොනවද දුන්නත් අර කිරි ටික දෙනකොට මම මේක ලහනෑ අම්මේ කියලා බොන්න නැතුව හිටියේ නෑනේ. උදේ හැබැයි අද
යාළුවෝ පාවිච්චි කරන එක එක වටින කියන දේවල් මං කෑ ගහලා මගේ අම්මගෙන් අද කොහොමද පුතේ ඉල්ලන්නේ? අර එදා චෝටි කාලේ අම්මගේ අතින් අල්ලන් ගියපු යනකොට හිටපු අම්මමයි පුතේ තාම ඉන්නේ අම්මමයි. මොකද වැඩිපුර අම්මට මේ ජීවිතයේ දෙයක් ලැබිලා නැහැ වැඩිපුර ලැබිලා නැහැ. මොකද එදා අම්මගේ අතින් අල්ලන් යනකොට හරි සතුටෙන් ආඩම්බරෙන් යන්නේ නැති අම්මගේ අතින් අල්ලන් යනකොට පුතේ හිතන්න අම්මගේ හිතේ හීන ගොඩක් එදා තිබුණා. ඔබේ අතින් අල්ලන් යනකොට පුතේ දවසක ඒ හීන ඉටු කරන් ඉන්න එකම කෙනා තමයි ඔබ. ඔබ තමයි හීන ඉටු කරන්නේ. මොකද බපු ඇතුලේ ගැහෙන හදවත හදන්න අම්මට මාස 10ක් ගියා. මාස 10ක්. අම්මා මාස 10ක් මාස වෙලා හදපු හදවත තමයි පුතේ ඔය බපු ඇතුලේ අද ගැහෙන්නේ. පුතේ ආයෙ හෙට නැවත පුනරුත්ථාපන කඳවුරු වල අම්මා වඩාගෙන අනන්න ඕනේ නෑ පුතේ. මේ ළඟදී පුනරුත්ථාපන කඳවුරක් ඉස්සරහා එක අම්මගේ කෑ ගහලා අඬනු. ඇයි ඒ අම්මගේ අතට දීලා පෑනකුයි කොලේකුයි පයිල් කවරයක් ඇතුළට දාලා පුනරුත්ථාපන කඳවුරට ඇතුල් කරන පුතාගේ නමයි ලිපිණයයි ලියලා දෙන්න කියලා. මේ අම්මා කෑ ගහලා අඬනවා. පුතේ මම උඹව මොන්ටිසෝරියට දාන දවසේ එදා මොන්ටිසෝරි ටීචර් මගේ අතට නාම ලේඛනය දෙනකොට මම මට දීලා ලස්සනම අකුරු වලින් අර මොන්ටිසෝරියේ නාම ලේඛනයේ පුතේ උඹේ නම ලිව්වේ අද මෙහෙම පුනරුත්ථාපන කඳවුරේ උඹේ නම ලස්සනට ලියන්න හිතාගෙන නෙවෙයි පුතේ කියලා අර අම්මා අඬන පුනරුත්ථාපන කඳවුර ඉස්සරහා ඔය දවසක අම්මට ටයිකෝට් දාලා මහත්තයෙක් වගේ ඉන්න පුතාව බලන්න ආසයි. දවසක ලස්සන සාරියක් කැඳලා ලස්සන නෝන කෙනෙක් වගේ ඉන්න දුවව බලන්න අම්මට ආසයි. දවසක මේ ළඟදී රෑ 12යි එක යාළුවෙක් ඇවිල්ලා කතා කරනවා පුතේකට මද්දවේ මිනිදි ගන්න යන්න. පුතේ ගෙදර හිටිය අම්මයි